ඩුබායි සුද්දා. මම අල්ලලා බලන්නේ. අල්ලලා බලන්න. තව රත්තරන්නේ. රත්තරන්. මේ බෙල්ලෙත් තියෙනවා තව. මම ඔන්න පෙන්නන්න එක ගලවලා. මේ මම ගොඩක් මම ඔයාලගේ ප්‍රශ්නයක් අහන්න. රත්තරන් දෙන්නේ මොකටද? පාලන දෙන්න. දාන්න. රත්තරන් දෙන්නේ පෙට්ටගමේ අරගෙන අපේ මිනිස්සු මොකද කරන්නේ? මේ කොතන වටිනාකම කියන්නේ? මෙතන වටිනාකම කරේ මේක ඕන ලක්ෂ 5ක් වෙයි. මේ ඩුබායි රත්තරන්. මේක දිරම් 2500ක වටිනාකම. ලංකා මුදලින් ලක්ෂ 2ක් වගේ. දැන් මම ඩුබායිකට මුල් කාලේ ගිය කාලේ ගෑරේජ් එකක වැඩ කරේ. උදේ ගෑරේජ් එකේ වැඩ කරේ. ඔව් ගෑරේජ් එකක වැඩ කරේ. මම ගුරුවරයෙක්. හැබැයි ඩුබායිකට ගියනකොට ගෑරේජ් රස්සාවක් විතරයි මට හම්බ. ගුරුවරයෙක් කියලා ඉඳලා ගෑරේජ් එකකට යන එක නිකන් අවුල් කියන්නේ. අන්න ඒක තමයි. හරි පස්සේ මජං ගා ගන්න. ඔව් ඒක තමයි. අන්න ඒක. පෑන පැන්සල ගන්නව මිනිස්සයා. ඔව්. මම ඩුබායි වලට ගිහින් බැලුවා මේ ඩුබායි වල සල්ලි හම්බ කරන්න මම මොකද්ද කළ යුත්තේ? මට තේරුණා මුලින්ම රස්සාවකට යන්න ඕන. රස්සාවට ගිහින් මෙතන සිස්ටම් එක ඉගෙන ගන්න. මේක කොහොමද යන්නේ? උදේ කීයට නැගිටින්නේ? පාන්දර 5ට 6ට නැගිටිනවා. නැගිටලා මම උයා ගන්න ඕන. උයාගෙන කෑම එක අරගෙන ගෑරේජ් එකට යන්න. ගෑරේජ් එකේ වැඩ කරන්න දෙනවා රෑ 12 වෙනකම්. වැඩ කරන්න ඕන. ලොකු පඩියක් හම්බෙන්නෙත් නැහැ. වැඩ කරලා බොස් ටිකක් කිව්වොත් තව පැය 3ක් 4ක් වැඩ කරන්න කියලා ඒ 3 වැඩ කරන්නේ නැතුව රූම් එකට ගියොත් බොසා පලි ගන්න. බොසා අනිත් දවසේ රිටර්න් එක දෙනවා. එයාට ඕන වැඩ කරන මිනිහෙක්. එයාට ඕන තව පැය 3කුත් තියාගෙන එයා පුළුවන් එළි වෙනකන් කිව්වොත් මේ අද වැඩ කරන අද එළි වෙනකන් වැඩ කරමු අපි කන්න බොන්න ටිකක් දෙන්නම් කියලා අපි ඒ ගේම ඉන්න ඕන. දැන් අද අපේ ලංකාවේ තරුණ එහෙම කරයිද? හැබැයි මම එහෙම කරා. සමහරට අද පැය උදේ 8ට ගිහින් රෑ එළි වෙනකන් පැය 24ම වැඩ කළා දෙනවා. හැබැයි කවදාවත් ඊට පහුවෙන්ද මට නිදි මතයි කියලා මම වැඩට නැවිත් හිටියේ නෑ. ආයි නිදි මතේ බැරි ගාතේ ආයි ගිහින් වැඩ කරා. එහෙම වැඩ කරා අවුරුදු 4ක්. තව කෙනෙක් දාන රත්තරන් දිහා බල්ලා ඌ රත්තරන් දැම්මා ඌට අනුම්පද ගහන්න ඌ අරුගෙන් ගත්තා ඌ මේම කඩාගත්තා ඌ හොරකම් කරා. ඒව කීකින් අවශ්‍යතාවයක් නෑ සහෝදරයා. රත්තරන් තියෙන්නේ දාන්න. හරිද? හරි බිස්නස් එකක් කරොත් Tamanට